අද මේ හරිම බේසික්ස් ටිකක් යන්නේ මං හිතන්නේ ඔයාලට ලේසි ඇති මේක මේ ලේසි පාඩමක් දැන් අපි අර නියුරෝ සයන්ස් කරනකොට ඒකේ ගොඩාක් වැදගත්ම පාර්ට් එක වෙන්නේ මේ නර්වස් සිස්ටම් එක අපි අද එතකොට යන්නේ ඉගෙන ගන්න හදන්නේ නර්වස් සිස්ටම් එක කොහොමද ෆන්ක්ෂන් වෙන්නේ ඒකේ මොනවාද කොහොමද ස්ට්‍රක්චර් එක නර්වස් සිස්ටම් එක කියන්නේ මොකද්ද ඒකේ types everything about nervous system so lesson objectives define the nervous system එක කොහොමද මොකද්ද nervous system කියලා කියන්නේ කියන එක ඊළඟට මේ පාඩම ඉවර වෙනකොට ඔයාලට පුළුවන් වෙනවා identify the main parts of the nervous system understand neurons and neurotransmitters, explain the brain behavior connection. එතකොට මේ presentation එකේදී nervous system එකේ basic ටික සේරම cover වෙනවා. එතකොට මේකදී අර ගොඩාක් ලේසි අයත් ඇති හැබැයි ඒ කියන්නේ මේක ගොඩක්ම දන්න අයත් ඇති ඒගොල්ලන්ට ගොඩක්ම easy කියලා හිතන ඩොක්ටර්ස්ලා එහෙම ඉන්නව නම් ඉතින් එයාලට නම් ගොඩක්ම දන්න ටිකම තමයි අනිත් අයට අලුත් දෙයක් තියෙවි කියලා හිතනවා. එතකොට what is the nervous system? මොකද්ද nervous system එක කියලා කියන්නේ සාමාන්‍යයෙන් අපි ස්නායු පද්ධතිය. ඒක තමයි අපේ බඩි එකේ අපේ ශරීරයේ තියෙන ගොඩක්ම වැදගත් සිස්ටම් එකක්. අනිත් ඒවත් එක්ක බලද්දී අපිට නර්වස් සිස්ටම් එක ගොඩක් වැදගත් කියලා කියන්න පුළුවන්. ඒකෙන් තමයි අපේ බොඩි එකේ හැමදේම ගොඩක් දේවල් කන්ට්‍රෝල් වෙන්නේ. කමියුනිකේෂන් එක වෙන්නේ. අපේ mental thoughts, movement, emotion, sensation ඒ හැම දෙයක්ම control කරන්නේ ඒ වගේම අපේ මොළයට සිග්නල් එක දීලා අපි කරන්න ඕන දේවල් ප්‍රතිචාර දක්වන්න ඕන විදිහේ වඳුරගන්නේ nervous system එක හරහා. ඒ කියන්නේ ස්පෙෂලිම අපි මොනවා හරි දෙයක් sensation එකක් pick up කරලා ඒක අඳුරගෙන ඒකට අවශ්‍ය ප්‍රතිචාරය දක්වන්න තමයි nervous system එක ඕන වෙන්නේ. අපිට ඕන වෙන්නේ. The nervous system is the body's command center. බොඩි එකෙන් කමාන්ඩ් එකක් දෙන්නේ nervous system එකේ. ඒකට consist වෙනවා, ඒ කියන්නේ අඩංගු වෙනවා brain එක, spinal cord එක and nerves. ස්නායු අන්තර්ගත වෙනවා. spinal cord එක කියලා කියන්නේ අපි සුෂුම්නාව, ඊළඟට මොළය. ඒ තුන අන්තර්ගත වෙලා තියෙන system එකක් nervous system එක කියලා. එතකොට ඒක ෆන්ක්ෂන් වෙන්නේ ඒකෙන් ප්‍රතිචාර දක්වනවා අපිට දැනෙන දේවල් ඒක ඉලෙක්ට්‍රිකල් සිග්නල් එකක් බවට පරිවර්තනය කරන මොළය සහ අපේ අවයව අතර කමියුනිකේෂන් එක හදනවා. It functions by sending messages or electrical signals between the brain and other parts of the body, coordinating actions and managing internal states. එතකොට මේකෙන් තමයි අපි විවිධ අපි කරන විවිධ ක්‍රියාකාරකම් කරන්නේ nervous system එක හරහා. අපි මේක තමයි දැන් කරන්න ඕන කියලා හිතන්නේ අපේ මොළය. එතකොට මොළයෙන් දෙන සිග්නල් එක හරහා තමයි අපි වැඩ කරන්නේ. ඊළඟට මොනවා හරි දෙයක් දැනුනම ඒකයි අපේ perception එක person to person වෙනස් වෙන්නේ. ඒ කියන්නේ එක පුද්ගලයාගෙන් පුද්ගලයාට perception එක වෙනස්. කෙනෙක් සීතලට දැනෙන විදිය එක්කෙනෙකුට දැනෙන විදිය තව කෙනෙකුට වෙනස් වෙනවා. රස්න දෙයක් ඇල්ලුවහම එකෙන් අපිට අත පිච්චෙන සමහර කෙනෙකුට ගොඩාක් පොඩි රස්නේ උණු දෙයක් ඇල්ලුවත් ගොඩක් ප්‍රශ්නේ කියලා හිතනවා. සමහර කෙනෙකුට ගොඩාක් ප්‍රශ්න දෙයක් ඇල්ලුවත් එයාට ඒක අල්ලගෙන ඉන්න පුළුවන් මේක ප්‍රශ්නයක් නෑ. ඒ කියන්නේ එක අයගේ nervous system එක වැඩ කරන විදිය මොළයෙන් පණිවිඩ ලබා දෙන විදිය මොළයේ ප්‍රතිචාරය හඳුනා ගන්න විදිය ඒ හැම දෙයක්ම වෙනස්. එතකොට මේ perception කියලා කියන්නේ එක දැනෙන විදිය දෙයක් අපිට feeling එකක් දුක හරි සතුට හරි එකම incident එකේදී එක්කෙනෙකුට ගොඩාක් දුක හිතෙන දෙයක් එහෙම නැත්නම් එක්කෙනෙකුට අධික ලෙස කෝපයටපත් තරහට පත් වෙන දෙයක් තව කෙනෙකුට ඒක හරිම නියුට්‍රල් විදියට යායක මේ tolerate කර විඳදරා ගන්නවා. එතකොට අර ඒ perception එකේ හැම දෙයක්ම emotion එක ඊළඟට especially memory
ඒ වගේම අර මම කලින් කිව්වා වගේ මොනවා හරි උත්තේජනයකට ප්‍රතිචාර දක්වන විදිය. ඒ හැම දෙයක්ම පාලනය වෙන්නේ අපේ නර්වස් සිස්ටම් එක හරහා. එතකොට ඒ නර්වස් සිස්ටම් එක පුද්ගලයාගෙන් පුද්ගලයාට යුනික්. ඒකයි ඒ දේවල් පුද්ගලයාගෙන් පුද්ගලයාට දැනෙන විදිය වෙනස් වෙන. හැබැයි මේකේ ස්ට්‍රක්චර් එක, ෆන්ක්ෂන් ලෙවල් ඒ හැම දෙයක්ම හැමෝම එක සමානයි. ඒක අපි මේ නියුරෝ සයන්ස් අපි බලමු ඉස්සරහට කොහොමද මේකේ ස්ට්‍රක්චර් එක, ඒ ෆන්ක්ෂන් එක වෙන්නේ කියලා. So nervous system කියන්නේ මොකක්ද කියලා හුවත් මේක තමයි අපේ ආන්සර් එක. The nervous system is the body's command center consisting of the brain, spinal cord and nerves. It functions by sending messages or electrical signals between the brain and the other parts of the body, coordinating actions and managing internal states. This complex system is responsible for various functions, including perception, emotion, memory, and response to stimuli. I think මේකේ තියෙන ඉංග්‍රීසි වචන ඔයාලට අමාරු නෑ කියලා මම හිතනවා. ඒ කියන්නේ ඒ ඉංග්‍රීසි ඔයාලට අමාරු නෑ කියලා හිතනවා. මේක අර සිංහල ඕනි කියලා හිතපු කියපාගෙන මම අහන්නේ. nervous system එක කොටස් දෙකකට බෙදනවා. එකක් තමයි central nervous system, අනිත් එක peripheral nervous system. එතකොට මේ central nervous system ඒකට තමයි අයිති වෙන්නේ brain එකයි spinal cord එකයි. ඒ කියන්නේ brain එකෙන් control එක තමයි control center එක විදියට වැඩ කරන්නේ. ඊළඟට spinal cord එක තමයි ඒක conduct signal between the brain and the rest of the body. අර coordinates reflexes ප්‍රතිචාර මේ එකිනෙකට සම්බන්ධ කරන්නේ spinal cord එක හරහා. එතකොට peripheral nervous system එකේ ඒකට අයිති වෙනවා cranial nerves තියෙනවා 12. Doctor, 1 minute. Just want a clarification. So central nervous system එකේ or spinal cord එකේ මේ functionality එකදී automatic අපේ ශරීරයෙන් වෙන දේවල් mainly control වෙන්නේ. දැන් automatic දැන් ඇස්පිල්ලම් ගහන එක, උස්ම ගන්න එක. මේක මම දැන් ඉස්සෙල්ලා යන්නේ මේ clarification එක යන්නේ මේ nervous system එක anatomically අපි යන මේ වෙනස් ඒ කියන්නේ type දෙක. එතකොට functionally යනවා අපි involuntary, voluntary action ඒ දෙක වෙනම යනවා. ඒ කියන්නේ ඒක functional විදියට අපි කොහොමද nervous system එක type වලට බෙදෙන්නේ කියන එක. මේක යන්නේ anatomically කොහොමද nervous system එක type වලට බෙදෙන්නේ කොහොමද කියන එක. එතකොට අර ඔයාගේ ප්‍රශ්නට උත්තරේ ඉස්සරහදී අපිට හම්බ වෙනවා. Okay doctor, thank you. මේක anatomically nervous system එක divide වෙන parts දෙක, central nervous system and peripheral nervous system. Central nervous system is including brain and spinal cord. Peripheral nervous system, it's having cranial nerves, that 12 parts, and spinal nerves 31 pairs, ganglia and peripheral nerves. So cranial එකෙන් තමයි මොලෙන් යන nerves අපේ බෙල්ල හිස ප්‍රදේශය සම්බන්ධ කරන ස්නායු. ඊළඟට ස්පයිනල් එක දිගේ යනවා මේ ස්නායු යුගල විදියට තමයි මේක යන්නේ හැම වෙලේම. පෙරිෆෙරල් ස්නායු පද්ධතියේ තියෙන්නේ ස්නායු යුගල විදියට දෙපැත්තට විහිදෙන එක. ඔයාලට පේනවා රූපෙත්. ඊළඟට ගැන්ග්ලියා කියලා තියෙනවා. ඊළඟට පෙරිෆෙරල් නර්ව්ස්. ඒක අර පර්යන්තයෙන් අපේ ස්නායු අනිත් organs වලට සම්බන්ධ කරන විදිය. එතකොට මේ හැම ස්නායු පද්ධතියේ ඇක්ටිව් තියෙන සෛල වලට තමයි අපි නියුරෝන් එකක් කියලා කියන්නේ. ඊළඟට නියුරෝන් එක තමයි most important part එක. නියුරෝන් එකක් කියලා කියන්නේ basic unit of the nervous system. nervous system එකේ තියෙන මූලික කොටස. ඒකෙන් තමයි electrical signals අපේ ප්‍රතිග්‍රාහක අවයවයේ ඉඳලා මොළයටත් මොළයේ ඉඳලා ආයෙත් ප්‍රතිචාර දක්වන අවයවය වෙතටත් අරගෙන යන්නේ. එතකොට මේ මොළය හැදිලා තියෙන්නේ මේ ස්නායු පද්ධතිය සම්පූර්ණයෙන් හැදිලා තියෙන්නේ නියුරෝන් සෛල වලින්.
එතකොට neurons are the primary information processing and signaling cells of the nervous system. Each neuron is specialized to receive, conduct, and transmit electrochemical signals, allowing for rapid and precise communication within the body. neuron වල සෛල වලින් තමයි අපිට මොනවා හරි ස්පර්ශයක් පේන ඒ හැමදේම ඒ දේවල් ප්‍රතිග්‍රහණය කරලා මොළයට පණිවිඩ ගෙනියන ඉලෙක්ට්‍රොකෙමිකල් සිග්නල්ස් මොළයට අරගෙන යන ඒකකයට තමයි අපි නියුරෝන කියලා කියන්නේ. එතකොට මේ නියුරෝන වල තියෙනවා types තියෙනවා නියුරෝන වල mainly ගත්තම නියුරෝන වල types දෙකක් තියෙනවා. sensory neurons and motor neurons කියලා. අපේ ස්නායු පද්ධතිය ගත්තහම sensory neuron වලින් කරන්නේ ඒක ගොඩක් වෙලාවට තියෙන්නේ sensory nerve එකත් ඒ කියන්නේ spinal nerve එක ගත්තම ඒකේ sensory nerve motor nerves හැමදේම අඩංගු වෙනවා. sensory neuron වලින් අපි කරන්නේ මොනාහරි ප්‍රතිචාරයක් අපි හිතමුකෝ අපි අත ඇල්ලුවා කියලා ඒ ස්පර්ශය ඒක ස්නායු වලින් ලබාගෙන ඒක අපේ ස්නායු දිගේ ස්පයිනල් නර්ව් එක දිගේ ගිහිල්ලා අපේ මොළයට පණිවිඩය ගෙනියනවා. එතකොට ඒක ඉහළට ගෙනියන අපි කියන ascending up එක ascending up signal එකක් විදියට තමයි යන්නේ. උඩට යන signal එකක්. ඒ කියන්නේ අපේ කොහේ හරි තැනකදී අපිට දැනෙන ස්පර්ශයක් හරි මොනවා හරිම stimulation එකක් ස්නායු දිගේ ඊළඟට ස්පයිනල් නර්ව් එක දිගේ මොළය හරහා ගෙනියන ස්නායු වලට අපි කියනවා sensory neurons. ඒක උඩට යන එකක් නිසා තමයි අපි ඒකට afferent neurons කියලා කියන්නේ. ඊළඟට motor neurons කියලා කියන්නේ ඒක මොළයෙන් දෙන පණිවිඩය. ඒ මොළයෙන් අපි මොනවා හරි ස්පර්ශයකට මොනවා හරිම ඒ උත්තේජනයකට මොළයෙන් දෙන පණිවිඩය නැවතත් ස්නායු ඔස්සේ ස්පයිනල් නර්ව් එක ඔස්සේ අපේ අදාළ ප්‍රතිචාරය දක්වන මසල්ස් එහෙම නැත්නම් ග්ලෑන්ඩ්ස් ග්‍රන්ථි වලට මාංශ පේශි වලට ගෙනියනවා. එතකොට ඒක ඩිසෙන්ඩින් උඩ ඉඳලා යටට එන කෙමිකල් එක මේ කියන්නේ සිග්නල් එකක් විදියට තමයි යන්නේ. එතකොට ඒක නිසා තමයි ඒක ඩිසෙන්ඩින් ඩවුන් නිසා තමයි efferent neurons කියලා කියන්නේ. ඒ දෙක අරුණාම තව neuron type එකක් තියෙනවා interneurons කියලා. ඒක ගොඩක් වෙලාවට තියෙන්නේ central nervous system එකේ. ඒක කනෙක්ට් කරනවා sensory nerve එක motor neurons වලට කනෙක්ට් කරන අතරමැද තියෙන මේ ස්නායු සෛල විශේෂයක් විදියට තියෙනවා. ඊළඟට මේ ඒක තමයි neurons වල type කියලා කියන්නේ. එතන මොනවා හරි අපහැදිලි තැනක් තියනවද? එතන අපහැදිලි තැනක් තියනවද? හරි ඊළඟට අපි යමු සාමාන්‍යයෙන් මේ නියුරෝන සෛල ඒකේ දැන් අපි ශරීරය වර්ධනය වෙනකොට බෙදෙන්නේ නැහැ. ගොඩක් වෙලාවට අර නියුරෝන හැදිලා ඉවර වෙනවා. අපි ශරීරය වර්ධනය වුණාට නියුරෝන කියන ඒ සෛල බෙදෙන්නේ නැහැ. හරි structure of a neuron අපි නියුරෝන එකේ structure එක ගත්තම ඒකේ මේන් තියෙනවා කොටස් තුනක්. අපි කියනවා ඒක dendrites cell body එක තමයි අපි සෝම කියලා කියන්නේ ඊළඟට axon එක. dendrites කියන්නේ ඒක තමයි නියුරෝන එකේ ඔයාලට පේනවා මේක image එක තියෙනවා. මේ අගින් නියුරෝන් එක මේ විදිහට තමයි තියෙන්නේ. මේක තමයි නියුරෝන් සෛලේ ස්ට්‍රක්චර් එක. එතකොට මේ නියුරෝන් මේ මැද තියෙන
ඒකට තමයි අපි cell body එහෙම නැත්නම් soma කියලා කියන්නේ. ඒකේ ඇතුලේ නියුක්ලියස් එක තියෙනවා. අර වෙන සෛලවල වගේම නියුක්ලියස් එකෙන් තමයි ඒක පාලනය වෙන්නේ. ඇරුණහම ඒ වටේ තියෙන මෙහෙම අත බෙදිලා වගේ තියෙන එකට තමයි අපි dendritis කියලා කියන්නේ. එතකොට branched extensions that receive signals from other neurons or sensory receptors. ඔයාලට පේනවා මේ neuron එක මේක අනිත් පැත්තේ තියෙන්නේ එක තව neuron එකක්. මේ dendritis වලට connect වෙනවා තව neuron එකක්. එහෙම නැත්නම් අපේ organ මේ අවයවවල කොටසක්. එතකොට මේ dendritis වලින් තමයි ස්නායු සෛලය දේහය තුළට signal එක අරගෙන යන්නේ. So that is dendritis is the branched extensions that receive signals from other neurons or sensory receptors. ඊළඟට cell body එක තියෙනවා. Cell body ඒ කියන්නේ soma contains the nucleus and organelles, integrates incoming signals. ඒක සෛලය තුළට එන සිග්නල් ප්‍රතිග්‍රහණය කරනවා. ඒක ඇතුලේ තමයි නියුරෝන් එකේ අනිත් නියුක්ලියස්, න්‍යෂ්ටිය, මයිටොකොන්ඩ්‍රියා ඒ දේවල් තියෙන්නේ සෙල් බොඩි එක ඇතුලේ. ඊට පස්සේ නියුරෝන් එකෙන් මේ විදියට එළියට යන දිග මෙන්න මේ දිග එකට තමයි අපි කියන්නේ එක්සන්. එහෙම එක්සන් කියලා කියන්නේ. Axon එකෙන් ඒක long projection that transmits impulses to the other neurons, muscles or glands. ඒක දිගේ ගිහින් තමයි අර dendritis වලින් අරගනිපු ප්‍රතිචාරය නියුරෝන සෛල දේහයෙන් පිටතට ගෙනහිල්ලා ඊළඟ නියුරෝන සෛලයකට හරි muscle එකට හරි gland එකට හරි භාග දෙන්න. එතකොට at the end of the axon terminals which release neurotransmitters into the synapse, which is the small gap between neurons or between a neuron and its target cell. Action එක hello miss මේ කවුරු හරි hello කවුරු හරි mic එක on කරන් ඉන්නවා miss මේ කියන එක පැහැදිලි නැතු යනවා. ඔව් මම ડોක්ටර් කවුරු හරි disturb කියන එක අපිට ඇහෙන්නේ නැහැ. mute කරගෙන Samsung SS මේකෙන් මට mute කරන්න පුළුවන්. එතකොට ඔයාලට ප්‍රශ්නයක් අහනකොටත් unmute කරන්න අමාරු වෙනව නේද? ඒක නිසා එතකොට මිස් මේ ડોක්ටර් කියන එක පැහැදිලි නෑ අපිට මේ අමාරුයි ඒක. ක්ලයිමේට් එකත් වෙනස් නේ mute ඒකයි. කරගත්තනම් හරි එයාගේ එකනේ Samsung SS කියන එක තමයි on කරලා තියෙන mic එක. ડોක්ටර් අපිට අත උස්සලා රේස් හෑන්ඩ් කරලා ප්‍රශ්න අහන්න පුළුවන් නේ උමනාව. අපිට මැසේජ් එකක් දාලා පුළුවන් නේ මේ ડોක්ටර් එහෙම කරන්නේ නෝ. ඔව්. මේකේ කොතනද දන්නේ නැහැ රිමෝට් මේ කමන දැන් ඒක හරි නේද ඒ ඉෂුව එක. දැන් නම් හරි හැමෝම කල්පනාවෙන් හිටියනම් හරි නේද නැත්නම් ඩිස්ටර්බ් නේ. හරි. එතකොට හරිනේ මේක පැහැදිලි. එක්සන් එකෙන් තමයි එතකොට නියුරෝන් එකේ සෙල් බඩි එකට ආව සිග්නල්ස් නියුරෝන් එකේ සෙල් බඩි එකෙන් එළියට අරගෙන ගිහිල්ලා ඊළඟ නියුරෝන් එකට හරි අනිත් අපිට අදාළ මසල් එකට එහෙම නැත්නම් ග්ලෑන්ඩ් එකට ඒ සිග්නල් එක අරගෙන යන්නේ ඇක්ෂන් එකෙන්. ඊට පස්සේ ඇක්ෂන් එකේ අන්තිමට තියෙනවා ඇක්සන් ටර්මිනල්ස් සයිනැප්ටික් නොබ්. ඒකෙන් තමයි එතකොට ඇක්සන් ටර්මිනල් එකෙන් තමයි ඒක ඉවර වෙන්නේ. නියුරෝන් එක එන්ඩ් වෙන්නේ. එතනින් තමයි ගොඩක් වෙලාවට නියුරෝ ට්‍රාන්ස්මිටර්ස් රිලීස් කරන්නේ. ඒ සයිනැප්ස් එක කියලා කියන්නේ නියුරෝන දෙකක් සම්බන්ධ වෙලා තැන තියෙන පොඩි ગેප් එකට. එතකොට මේ ગેප් එක හරහා ඊළඟ නියුරෝනෙට අර
සිග්නල් එක යන්න නම් ඒ ඉලෙක්ට්‍රික් සිග්නල් එක කෙමිකල් සිග්නල් එකක් විදියට ට්‍රාන්ස්ලේට් වෙන්න ඕන. මොකද එතන පොඩි ගැප් එකක් තියෙන නිසා. ඒ ගැප් එක හරහා එක නියුරෝනකින් අනිත් නියුරෝනෙට ඒ සිග්නල් එක අරන් යන්න තමයි නියුරෝ ට්‍රාන්ස්මිටර්ස් අපිට ඕන වෙන්නේ. ඒක වෙනම ලෙසන් එකක්. ඒක ඊළඟ සතියේ ලෙසන් එකේදී කරනවා. එතකොට මම නියුරෝ ට්‍රාන්ස්මිටර්ස් ගැන දිගට කියලා දෙනවා. දැනට මම පොඩියට කියන්නේ. ඒ නියුරෝ ට්‍රාන්ස්මිටර්ස් ගොඩක් වෙලාවට රිලීස් කරන්නේ ශ්‍රාවය වෙන්නේ ඇක්සන් ටර්මිනල්ස් වලින්. එතකොට ඒ නියුරෝ ට්‍රාන්ස්මිටර්ස් කියන්නේ ගොඩක් වෙලාවට සෙරටනින් අපි අහලා තියෙන ඒ දේවල්. එතකොට ඒක හරහා කෙමිකල් සිග්නල් එකක් විදියට සයිනැප්ස් කියන ගැප් එක හරහා ගිහිල්ලා ඊළඟ නියුරෝන් එකට ඒ සිග්නල් එක යනවා. එතකොට නියුරෝන් එකේ ස්ට්‍රක්චර් එක ගත්තම ඒකේ මේන්ලි තියෙන පාර්ට්ස් තුන තමයි dendrites, cell body, action කියලා කියන්නේ. හරි නේද? මේක තමයි නියුරෝන් එකේ ස්ට්‍රක්චර් එකේ ඉමේජ් එක. ඊළඟට අපි ඉස්සරහට යනකොට අපි බලමු මොනවද functions කියලා. The functions of different part of the neurons are as follows. Dendrites ඒක receive signals from other neurons or sensory stimuli. They are highly branched to maximize surface area for synaptic connections and contain dendritic spines, which are sites for the initial processing of synaptic signals. මේකේ තියෙන dendrites ඔයාලට පේනවා. ඒකෙන් තමයි මම කිව්වා ඔයාලට අනිත් අපේ මොනවා හරි උත්තේජනයක් ඇති වුණාම ඒ උත්තේජනය ඇති වුණ තැනින් හරි එහෙම නැත්නම් අනිත් මේකට සම්බන්ධ වෙලා තියෙන අනිත් නියුරෝන මේ අයිනේ තව නියුරෝන එකක් හරි අපේ මසල් එක එහෙම නැත්නම් ග්ලෑන්ඩ් එක සම්බන්ධ වෙලා තියෙනවා. එතකොට මේ dendrites එකෙන් තමයි ඒ අවශ්‍ය සිග්නල් එක නියුරෝනයට අරගන්නේ. ඒක නිසා තමයි මේක මේ විදියට ගොඩක් බ්‍රාන්චස් වෙලා තියෙන්නේ. එතකොට මේකේ අර පෘෂ්ඨීය වර්ගඵලය වැඩි වෙනවනේ. එතකොට අර එයාට ලේසි උත්තේජන ලබා ගන්න. ඒක තමයි එයාගේ ෆන්ක්ෂන් එක. it's so easy. ළඟට cell body soma කියලා කියන්නේ cell body එක. එතකොට ඒක houses the nucleus and most of the cells organelles, acting as the trophic center of the entire neuron. It processes and integrates signals to determine whether an electrical impulse will be generated. අර සෛල දේහය තමයි අපි සිංහලෙන් cell body කියලා කිව්වත් ඒකේ තමයි නියුක්ලියස් එක තියෙන්නේ. එතකොට නියුරෝන් එකෙත් අනිත් සෛලවල වගේම cell body එකෙන් කරන්නේ ඒ නියුරෝන් එකේ දේවල් පාලනය කරන එක, අනිත් ඕගනල්ස් වලට අවශ්‍ය නියුට්‍රිෂන් ඒ ටික දීලා ඒක රඳවගෙන තියාගන්න එක. ඒ වගේම අර සිග්නල්ස් ජෙනරේටඩ් කරලා ඇක්ෂන් එකට දෙන එක තමයි cell body එකේ ෆන්ක්ෂන් එක වෙන්නේ. ඊළඟට ඇක්ෂන් කියන එක ගත්තම අර නියුරෝනෙන් බොඩි එකෙන් පස්සේ තියෙන දිග ඇක්ෂන් එක. ඒක conducts electrical impulses away from the cell body. cell body එකෙන් එළියට electrical impulses අරගෙන යන්නේ ඇක්ෂන් එකෙන්. It is the longest part of the neuron and varies widely in length. The larger the diameter of the action, the faster the rate of transmission of the nerve signals. අර ඒකේ දිග වැඩි වුණොත් දිග වැඩි වෙන තරමට නියුරෝන් එකක් තුළින් සිග්නල් එකක් ට්‍රාන්ස්මිට් කරන මේ නියුරෝන් එක යවන වේගය වැඩි වෙනවා ඇක්ෂන් එකේ දිග වැඩි වෙනකොට. ඊළඟට නියුරෝන් එකේ අනිත් අර ડોක්ටර් පොඩ්ඩක් පැහැදිලි කරන්න පුළුවන්ද? ඒ කියන්නේ දික් වෙන්න ඒ කියන්නේ but it just goes from another cell to another, correct? Yes. Okay doctor, thank you. Yeah. මේකේ දැන් අපි මේන් පාර්ට් වලට අමතරව මේකේ තියෙනවා ඇක්ෂන් එකේ තව පාර්ට්ස් node of Ranvier and myelin sheath එක.
අපි බලමු දැන් ඒකෙන් මොනවද වෙන්නේ කියලා. අපි myelin sheath එක ගත්තත් ඒකත් important. The myelin sheath is a fatty insulating layer around the action formed by Schwann cells in the PNS or oligodendrocytes in the CNS. It increases the speed of nerve impulse conduction by allowing the signal to jump between nodes of Ranvier. myelin sheath එක ඒක තියන්නේ අර action එක වටේ තියෙන මේක lipid එකක් myelin sheath එක මේ ස්තරයට මෙන්න මේ පේන ඒ ස්තරයට තමයි අපි myelin sheath එක කියලා කියන්නේ. එතකොට ඒක ගොඩක් වෙලාවට peripheral nervous system එකේ Schwann cell කියලා තියෙනවා ඒකෙන්. එහෙම නැත්නම් central nervous system එකේ oligodendrocytes වලින් තමයි හදන්නේ. ඒ සෛල Schwann සෛල එහෙම නැත්නම් oligodendrocytes කියන සෛල එකතු වෙලා හැදිලා තියෙන fatty මේ layer එකක් තමයි myelin sheath එක කියලා කියන්නේ. ඒ myelin sheath එකෙන් තමයි අපි අර neuron වල axon එක දිගේ impulse එකක් මේ electrical impulse එකක් යන speed එක control කරන්නේ. ඒ speed එක වැඩි කරන්නේ. Especially it increases the speed. Then axon terminals and synapses. At the end of the action terminals form synapses. Synapses කියලා කියන්නේ neuron දෙකක් අතර තියෙන පොඩි gap එකට, which are junctions with other neurons or target cells. Neurotransmitters are released from synaptic vesicles in the action terminals to transmit signals across the synaptic gap to the next neuron. මෙන්න මේ synaptic knob එකෙන් action terminals එකෙන් තමයි මේ අන්තිමට ඒ අනිත් neuron එහා පැත්තේ තියෙන neuron එකත් එක්ක මේ neuron එක සම්බන්ධ කරන්නේ. එතකොට synaptic gap එක through impulse transmit වෙන්න ඕනේ neurotransmitters release කරන්නේ. Make a parts of the neuron මෙතන තියෙනවා අර synaptic gap එකේදී කොහොමද වෙන්නේ කියලා මේක in details discuss වෙනවා ඊළඟ neurotransmitters ගැන තියෙන lesson එකේදී. එතකොට central nervous system එක ගත්තම ඒකේ brain spinal cord කියලා දෙකක් තියෙනවා. එතකොට brain එකෙන් තමයි අර control කරන්නේ අපේ thoughts, emotions, memory and coordination. Spinal cord එකේ conducts signals between the brain and the rest of the body, coordinates reflexes. The brain and spinal cord consist of two distinct types of tissues, white matter and grey matter. These terms reflect their appearance in fresh tissue, but more importantly, they represent different functional roles in neural processing and transmission. Make a central අපේ nervous system එකේ diagram එක අර full diagram එක ඒක ඔයාලා study කරන්න. අපි යමු grey matter එක and white matter එක ගැන කතා කරන්න. grey matter එකයි white matter එකයි කියලා කියන්නේ අපි central nervous system එකේ cross section එකක් ගත්තම අපිට පැහැදිලිවම පේන්න තියෙන කලාප දෙකක්. එතකොට grey matter කියලා කියන්නේ ඒකේ ගොඩක් වෙලාවට තියෙන neuron cell bodies. Consists mainly of neuron cell bodies, dendrites and unmyelinated axons. ඒ කියන්නේ myelin කොපුව නැති action ඒ වගේම neuron එකේ cell body, dendrites ඒවා තමයි grey matter එකේ තියෙන්නේ. එතකොට මේ grey matter එකේදී කරන්නේ responsible for processing information such as decision making, memory and motor control. In the brain, grey matter forms the cerebral cortex. ඒ කියන්නේ outer layer එකේ තමයි brain එකේ නම් grey matter එක තියෙන්නේ. In the spinal cord එකේ grey matter එක තියෙන්නේ central. ඒක මැද තියෙන H shaped core එකක් විදියට තමයි තියෙන්නේ.
white matter එක ගත්තම made mostly of myelinated actions. White matter එකේ තමයි myelin එක තියෙන actions neuron ගොඩක් තියෙන්නේ, which transmit signals between regions of grey matter. The myelin chip produced by oligodendrocytes in the CNS gives white matter its pale color. In the brain, white matter is internal, lying beneath the cortex. In the spinal cord, white matter is external, surrounding the grey matter. ඒවා හරිම easy තැන් එක අර ගොඩක් අමාරු තැන් නෙමෙයි. මේ විදිහට තමයි central nervous system එක හැදිලා තියෙන්නේ. brain එකේ structure එකත් වෙනමම discuss වෙනවා. ඒක law ගොඩක් දිගට තියෙන නිසා. එතකොට මේ ටික සේරම එකෙදි දිගට මේ ඩිස්කස් වෙනවා බ්‍රේන් එකේ ස්ට්‍රක්චර් එක කරනකොට මේක තමයි අර මම දැන් කියපු මේ ග්‍රේ මැටර් වයිට් මැටර් එක පේන ක්‍රොස් සෙක්ෂනල් එකේ තියෙන ඩයග්‍රෑම් එක. එතකොට මේ විදිහට තමයි අර අපි ස්පයිනල් කෝඩ් එක හරස්සකට කැපුවම අපිට ග්‍රේ මැටර් වයිට් මැටර් පේන්නේ. මේ විදිහට තමයි අපේ මොනහරි receptor එක through nerve impulses ගිහිල්ලා sensory neuron එක දිගේ ගිහිල්ලා මේ spinal nerve එක දිගේ ගිහිල්ලා brain එකේදී අපිට අවශ්‍ය signal එක generate වෙලා ආයි descending path එකේ ගිහින් අපේ muscle එකට හරි අදාළ gland එකට හරි අවශ්‍ය ප්‍රතිචාරය දක්වන විදිය. මේ electrical මේ chemical impulse ගමන් කරන විදිය. ඊළඟට peripheral nervous system එක ගත්තම ඒකේ තියෙන්නේ cranial nerves, spinal nerves, ganglia and peripheral nerves. Cranial nerves තියෙනවා 12 pairs, spinal nerves තියෙනවා 31 pairs. ඊළඟට ganglia එක තියෙනවා. ඒ කියන්නේ අර ගොඩාක් clusters of neuron cells, cell bodies outside the CNS, and peripheral nerves connect CNS to limbs and organs. දැන් අර අපේ nervous system එකේ functional types දෙක. එතකොට functional types කියනකොට අපි කියනවා මේක දෙකකට බෙදනවා. ආයෙත් somatic nervous system and autonomic nervous system කියලා. එතකොට somatic nervous system එක කියලා කියන්නේ ඒක controls voluntary movements. අපේ අර අපි හිතලා කරන දේවල් ඒ දේවල් පාලනය කරන්නේ මේ somatic nervous system එකෙන්. එතකොට ඒකෙදි carries signals from this central nervous system to skeletal muscles. Also carries sensory information from the body to central nervous system. අපි හිතලා කරන දේවල් අපි හිතලා පාලනය වෙන එකට somatic nervous system කියලා කියනවා. Autonomic nervous system කියලා කියන්නේ involuntary. Controls involuntary functions such as heart rate එක ඒක අපිට හිතලා පාලනය කරන්න බෑ. Digestion and respiratory rate. Has එතකොට මේ autonomic nervous system එකේ තියෙනවා ආය කොටස් තුනක් sympathetic nervous system, parasympathetic nervous system and enteric nervous system කියලා. එතකොට sympathetic nervous system එකේදී තමයි prepares the body for stress. මොනහරි sympathetic nervous system එකෙන් මොනහරි අර stress condition එකකදී අපේ body එක ඒකට ready කරනවා. Parasympathetic nervous system එක conserves energy and promotes rest. Enteric nervous system එක semi-independent system regulating gastrointestinal functions. එතකොට මේ nervous system එක ගත්තම ඒකේ functions, the nervous system performs a wide range of crucial tasks to support life and health. These functions involve collecting sensory input, interpreting it, and initiating the right motor or physiological response. Sensory input detects stimuli. අපි මොනහරි දෙයක් temperature එක, pain එක, light එක ඒක detect කරගන්නේ nervous system එක.
ඊළඟට integration. Process and interpret sensory data in the brain and spinal cord. Then motor output. Send signal to effectors, muscles or glands to produce a response. Homeostasis regulates body temperature, pH, fluid balance and more. ඊළඟට ඒ වගේම mental activity governs consciousness, emotions, learning and memory, reflexes, automatic responses to stimuli, often mediated by the spinal cord. ඒවා හරිම ලේසි තැන්. අපි ඊළඟට බලමු කොහොමද nervous system එක වැඩ කරන්නේ කියලා. ඒක ටිකක් important. Nervous system functions through a coordinated network of electrical and chemical signaling that let the body sense, process, and respond to internal and external stimuli. At its core, this system relies on neurons, specialized cells that transmit information, and synapses, the connections where communication between neurons occurs. Electric signaling within neurons. Communication begins when a neuron receives input from sensory receptors or other neurons. If the signal is strong enough, it triggers an action potential, which is rapid change in electrical charge across the cell membrane. This impulse travels along the action, often accelerated by myelin sheath, until it reaches the action terminus. ඉලෙක්ට්‍රික් සිග්නල් එකක් තමයි අපි ගොඩක් වෙලාවට ගන්නෙ. ඒ කියන්නේ අර අපිට මොනවා හරි දෙයක් ටෙම්පරේචර් එකක් එහෙම නැත්නම් වෙන මොනවා හරි ස්ටිමියුලේ එකක් ආවම නියුරෝන්ස් වලින් ඉලෙක්ට්‍රිකල් සිග්නල් එකක් විදියට ඒක මේ ට්‍රාන්ස්මිට් කරනවා. ඒ නියුරෝන් එකේ අගදි තමයි අර මං කලින් කිව්වා වගේ ඒ ඉලෙක්ට්‍රිකල් සිග්නල් එක කෙමිකල් සිග්නල් එකක් විදියට convert වෙනවා. At the end of the action, the signal arrives at a synapse, a small gap between neurons or between a neuron and its target, such as muscle or gland. Electrical impulses alone cannot cross this gap. So neurons release neurotransmitters from vesicles into the synaptic cleft. These chemical messengers bind to receptors on the next cell, converting the chemical signal back into electrical one and continuing the transmission. සිග්නල් එකක් බවට පත් වෙලා නැවතත් ඒ නියුරෝන දිගේ යනවා. මේකේ අර සයිනැප්ස් එක ඇතුලේ වෙන ක්‍රියාවලිය ඒක ඩිස්කස් වෙනවා නියුරෝට්‍රාන්ස්මිටර්ස් කියන එක වෙනම ලෙසන් එක ඒකෙදි ඒ කැලේදී. Then integration and processing. Individual neurons process incoming signals from many synapses at once, summing excitatory and inhibitory inputs to determine whether to fire an action potential. This local decision-making scales up across networks of neurons, allowing the brain and spinal cord to integrate vast amounts of information. System-level coordination. Once processed signals are sent to effectors that carry out responses, reflex pathways can bypass conscious processing, allowing for rapid protective reactions. Higher order functions such as memory, decision making, and emotions arise from coordinating activity across multiple brain regions and their networks. අර මොලේට ඒ සිග්නල් එක ගියාම මොලේ තියෙන එක එක කොටස් අතරේ ඒක ජෙනරේට් වෙලා දැන් බ්‍රේන් එකේ කොටස් කරනකොට ඒක කොහොමද කියලා තවදුරටත් තේරෙවි. එතනින් ආයෙත් අපේ අදාළ ප්‍රතිචාරය දක්වන්න ඕන මසල් එකට එහෙම නැත්නම් ග්ලෑන්ඩ් එකට ග්‍රන්ථියට එහෙම නැත්නම් වෙනත් අවයවයකට ඒ රිෆ්ලෙක්ස් එක යවනවා. ඒක ක්වික් දෙයක් වෙන්නත් පුළුවන්. ඒ කියන්නේ අපි හරිම ශනිකව ප්‍රතිචාර දක්වන වෙලාවලත් තියෙනවා. අර long time එකක් අරගෙන ප්‍රතිචාර දක්වන වෙලාවලත් තියෙනවා. ඊළඟට මේ ග්ලයල් සෙල්ස් කියලා තියෙනවා peripheral nervous system එකේ. ඒකේ අපි මොනවාද වෙන්නේ කියලා බලලා the focus of most nervous system discussions centers on neurons, but glial cells
ඒ කියන්නේ neuroglia කියලා අපි කියනවා. Glial cells are equally vital for proper function. Glial cells do not conduct electrical impulse, but they support, nourish, protect, and insulate neurons, playing crucial roles in both health and disease. In fact, glial cells outnumber neurons in many parts of the nervous system and participate in development, maintenance, and repair. අර මේකට අපි සිංහලෙන් කිව්වත් ආධාරක සෛල කියලා ගොඩක් වෙලාවට මේක නියුරෝන් එකට සපෝට් කරනවා. ඒක නියුට්‍රිෂන් වලින් ඩෙවලොප්මන්ට් එකට ඒකේ growth එකට ඒක හරහා සිග්නල් යන්න ඒ හැම දෙයකටම උදව් කරන සෛල වලට තමයි අපි ග්ලයල් සෙල්ස් කියලා කියන්නේ. ඒකේ ඉම්පෝර්ටන්ට් පාර්ට් එකක්. ඒකේ ෆන්ක්ෂන්ස් ගත්තම ඒකේ තියෙන ප්‍රොටෙක්ෂන් එක දෙනවා නියුරෝන් වලට. අර මොනවා හරි දෙයකින් ඩැමේජ් වෙන්නේ නැති වෙන්න, harmful වෙන්නේ නැති වෙන්න නියුරෝන් එක ප්‍රොටෙක්ට් කරනවා නියුරොග්ලියා වලින්. ඊළඟට ඉමියුන් ඩිෆෙන්ස් මේ ප්‍රතිශක්තිකරණ යක් ලබා දෙනවා. ප්‍රතිශක්තිකරණ ක්‍රියාවලියක් තියෙනවා. එතකොට මේ මයික්‍රොග්ලියා act like immune cells of the brain. They remove dead cells, bacteria, viruses and debris through phagocytosis. ඊළඟට repair and healing. After injury, glial cells help repair nervous tissue and form scar tissue. Maintaining homeostasis, regulate nutrients, ions and neurotransmitters around the neurons to keep environment stable. Myelin formation එකත් වෙනවා neuroglia වලින්. Oligodendrocytes and Schwann cells form myelin sheaths. In diseases like multiple sclerosis, damage to these cells cause loss of myelin. ඊළඟට inflammatory response එක තියෙනවා. ගොඩක් වෙලාවට neurodegenerative diseases වලදී මේක අර ආසාදන වලින් ආරක්ෂා කරගන්නවා. ඒ වගේම regeneration වලට support එකක් දෙනවා. මේ damage වෙන peripheral පරයන්ත ස්නායු පද්ධතියේ ඩැමේජ් වෙන දේවල් ආයෙ රීජනරේට් කරන්න ෂෝන් සෙල් කියන එක උදව් වෙනවා. එතකොට මේ ගැන්ග්ලියා නියුරොග්ලියා කියන එක ඒකටත් උදව් කරනවා. අපි බලමු කොහොමද මේකේ නර්වස් සිස්ටම් එකේ රෙගියුලේෂන් එක සමතුලිතතාවය කොහොමද තියාගෙන ඉන්නේ ඒගොල්ලන්. To ensure accurate stable function, the nervous system uses complex mechanisms to regulate its own activity. These include feedback loops, chemical messengers, and structural adaptations that help maintain control and adaptability. The nervous system is regulated through feedback mechanisms, neurotransmitter levels, neuroendocrine interactions, plasticity. අර නර්වස් සිස්ටම් එකේ සමතුලිතතාවය පවත්වාගෙන යන්න ඒක කොහොමද කියලා තියෙන්නේ. අර අපිට නර්වස් සිස්ටම් එකේ සමතුලිතතාවය පවත්වා ගැනීම ඕන වෙනවා. ඒ කියන්නේ ඒක තියෙන්න ඕනි හරි විදියට. එතකොට මේ කොහොමද නර්වස් සිස්ටම් එක ඒ රෙගියුලේෂන් එක තියාගන්නේ කියන එක තමයි තියෙන්නේ. ෆීඩ්බැක් මෙකැනිසම්ස් වලින් අර ඩොපමින් සෙරටනින් ලෙවල් එක හරහා ඒ වගේම හයිපොතැලමස් පිටියුටරි ඇඩ්‍රිනල් ඇක්සිස් එකෙන් එන අපිට මොනවා හරි ස්ට්‍රෙස් ලෙවල් එකක් වුණාම අපේ හයිපොතැලමස් එකෙන් තමයි CRH කියන corticotrophin releasing hormone එක රිලීස් කරනවා. එතකොට ඒ හයිපොතැලමස් එකෙන් CRH රිලීස් වෙනකොට ඒක හරහා පිටියුටරි එක ස්ටිමියුලේට් වෙලා ඒකෙන් ACTH රිලීස් වෙනවා. එතකොට ඒ ACTH බ්ලඩ් එක වලින් ඇඩ්‍රිනල් ග්‍රන්ථි වලට ගිහිල්ලා ඇඩ්‍රිනල් කෝටෙක්ස් එකෙන් කොටිසෝල් හෝමෝන් එක රිලීස් වෙනවා. ඒක through අපේ ස්ට්‍රෙස් ලෙවල් එක කන්ට්‍රෝල් වෙනවා. එතකොට කොටිසෝල් එක රිලීස් වුණාම තමයි කොටිසෝල් වලින් අපේ අර ගොඩක් කොටිසෝල් ඔයගොල්ලෝ දන්නවනේ ආතතිය හෝමෝන් එක. ඒකෙන් අපේ අර ගොඩක් දේවල් පාලනය වෙලා අර මේ
regulation function එක වෙනවා. එතකොට plasticity, the nervous system can adapt structurally and functionally in response to stimuli or injury. සමහර වෙලාවට අනුවර්තනය වෙන්න පුළුවන් ඒ විදිහට තමයි regulation එක වෙන්නේ. ඊළඟට nervous system එක හැදෙන විදිය ගත්තොත් ගොඩක් වෙලාවට nervous system එක අපේ හැදෙන්නේ අර gastrulation එකේ ectoderm කියන එක. يعني එළියම තියෙන ස්තරයේදී තමයි central nervous system එක හැදෙන්නේ. එතකොට nervous system එක ectoderm එකෙන් තමයි හැදෙන්නේ. ඊළඟට ඒකෙන් හැදෙනවා neural plate එක which falls to become neural tube. Then neural tube gives rise to the CNS. එතකොට neural crest cells from parts of the peripheral nervous system and differentiation results in brain regions. ඒ කියන්නේ පස්සේ අපි ඒ කලලය වර්ධනය වෙනකොට brain එකේ regions වර්ධනය වෙලා central nervous system එක සම්පූර්ණ වෙනවා. ඒක හැදෙන්න පටන් ගන්නෙ gastrulation එකේ ectoderm කියන. ඒ කියන්නේ එළියෙම තියෙන ස්තරයෙන් තමයි CNS එක හැදෙන්න පටන් ගන්නෙ. අර ඒක මතක තියාගත්තම ඇති ඒකෙදි. එතකොට nervous system එකේ disorders මොනවද කියන එකත් මම මේකටම add කරා. disorders කියන එක in details මේකේ add කරලා නැහැ. හැබැයි අර nervous system කියන එක ඒ lesson එක complete වෙන්න ඕන හන්ද තමයි මම මේකට ඒ ගැනත් ඒ slides ටිකත් add කරේ. එතකොට nervous system can be affected by many diseases and disorders that disturb the normal function of the brain, the spinal cord and nerves. Main types of nervous system disorders වල තියෙන main types ටිකක් තියෙනවා. neurodegenerative disorders තියෙනවා. ඒ කියන්නේ neurodegenerative disorders වලදී තමයි ගොඩක් වෙලාවට අර අපේ සෛල damage වෙච්ච නිසා හැදෙන ලෙඩ, Alzheimer's disease, Parkinson's disease වගේ දේවල්. ඊළඟට infectious diseases, cerebrovascular disorders, ඒ කියන්නේ brain hemorrhage වගේ අර blood supply එක හොඳට නැති වුණාම හැදෙන disorders වලට අපි කියනවා cerebrovascular disorders කියලා. එතකොට infectious disease කියලා කියන්නේ මොනවා හරි බැක්ටීරියා එකක්, වෛරස් එකක්, එහෙම නැත්නම් වෙනත් මොනවා හරි මයික්‍රෝගනිසම් එකක් නිසා හැදෙන ලෙඩ, meningitis, encephalitis, rabies වගේ දේවල්. ඊළඟට demyelinating disorders කියලා කියන්නේ myelin sheath එක damage වෙච්ච නිසා හැදෙන ලෙඩ, multiple sclerosis වගේ ඒවා. ඊළඟට abnormal electrical activity of the brain. ඒක නිසා හැදෙන ලෙඩ අපි කියන epilepsy වගේ ලෙඩ. ඊට පස්සේ peripheral nervous system එකට එන disorders තියෙනවා. peripheral nervous system එකට එන disorders ගොඩක් වෙලාවට brain and spinal cord එකෙන් outside තියෙන disorders, Bell's palsy, peripheral neuropathy වගේ දේවල්. developmental disorders තියෙනවා. brain එක develop වෙන්න අපහසුතාවයන් නිසා ඇතිවන autism, cerebral palsy වගේ disorders. ඊළඟට සමහර mental health conditions තියෙනවා, depression, schizophrenia, anxiety disorders. ගොඩක් වෙලාවට nervous system එකේ මොනවා හරි dysfunction එකක් එහෙම නැත්නම් මොනවා හරි disorder එකක් නිසා අපිට දැනෙන දේවල් අපිට එළියට පේන common signs තියෙනවා, sensory symptoms, ඒ කියන්නේ numbness, tingling, pain, loss of sensation. ගොඩක් වෙලාවට nervous system එකේ දේවල් නිසා අපිට numbness එක හිරිවැටෙන තියෙන ඒවා, ඒ වගේ දේවල් තියෙන්න පුළුවන්. ඊළඟට motor symptoms තියෙන්න පුළුවන්, weakness, paralysis, tremors, ඒ කියන්නේ පොඩි වෙව්ලීම් ගති, ඒ වගේ දේවල්. ඊළඟට cognitive symptoms තියෙන්න පුළුවන් අපිට එක confusion, mind එක confuse වෙලා, memory එක අඩු වෙලා, hallucinations වගේ දේවල්. autonomic symptoms තියෙන්න පුළුවන්, blood pressure එක විදියට වෙනස් වෙන විදිය. ඊළඟට සමහර digestive issues එනවා.
ඒ වගේම coordination problems තියෙන්න පුළුවන්, ataxia. ඒ කියන්නේ අපිට මේ muscles හරි විදියට චලනය කරන්න පුළුවන් නොහැකියාව, dizziness එක, vertigo. ඒ වගේ දේවල් එන්න පුළුවන්. ඊළඟට අපේ consciousness level එකේ මේ එක changes එන්න පුළුවන්. central nervous system එකේ මොනවා හරි dysfunction එකක් නිසා එන symptoms තමයි ගොඩක් වෙලාවට මේ patient කෙනෙක් මේ විදියට තියෙනවා නම් ගොඩක් වෙලාවට numbness එකක්, ලොකු numbness එකක්, tremors ඒ වගේ දේවල් තියෙනකොට අපිට nervous system එක හරහා තියෙන්න පුළුවන් ප්‍රශ්නයක් කියලා හිතන්න පුළුවන්. එතකොට අපි ඒක හරියටම diagnose කරගන්න use කරන test තමයි ඊළඟට තියෙන්නේ. ගොඩක් වෙලාවට අපේ patient examine කරලා reflexes, එයාගේ strength එක, coordination level එක කොහොමද තියෙන්නේ, යට මොනවා හරි sensation වෙන්නේ කොහොමද කියන එක අර අපි මේ reflexes ගියාම කොහොමද එයා එකට ප්‍රතිචාර දක්වන්නේ කියන එක හැම එක භාවිතා කරලා කරන examinations වලින් හොයාගන්න පුළුවන්. ඊළඟට අපිට පුළුවන් තවදුරටත් MRI CT scan වලට යන්න, then EEG එකක් ගන්න පුළුවන්, nerve conduction report එකක් ගන්න පුළුවන්. ඊළඟට lumbar puncture report, ඒ කියන්නේ අර අපි cerebrospinal fluid එක අරගෙන ඒක ටෙස්ට් කරලා බලන්න පුළුවන්. ඊළඟට cognitive testing තියෙනවා, memory එක කොහොමද, attention එක කොහොමද, eye contacts කොහොමද, language එක use කරන්නේ කොහොමද කියලා බලන්න පුළුවන්. ඊළඟට තවදුරටත් අපිට ඕනනම් මොනවා හරි autoimmune condition එකක් තියෙනවද, මොනවා හරි infection එකක් තියෙනවද කියලා බලන්න blood test, full blood count එක, CRP එක, ඒ වගේ දේවල් අරගන්න පුළුවන්. healthy nervous system එකක් තියාගන්නේ කොහොමද කියලා බැලුවොත් ඒක balance diet. main thing එක තමයි nervous system එක ඕනම එකකට diet එක හරි විදියට balance කරලා තියාගන්න එක. එතකොට omega 3 fatty acid තමයි අපිට healthy වෙන වෙන්න. ඊළඟට vitamin B අපේ brain එකට ගොඩක් වැදගත්. ඊළඟට antioxidants තියෙන කැම වර්ග. regular exercise එක ගොඩක් ඕන වෙනවා අර promote circulation and neurogenesis, adequate sleep for memory consolidation and repair, mental stimulation, ඒ කියන්නේ අර learning මොනවා හරි අලුත් දෙයක් ඉගෙන ගන්න එක, puzzle එකක් මේ solve කරන එක, social engagement, අනිත් අයත් එක්ක interact කරන විදිය, ඒ දේවල් එක්ක stress මේ අපිට stress level එකත් manage කරගන්න පුළුවන්. අපේ mental stimulation එක පවත්වාගෙන යන්න පුළුවන්. ඊළඟට manage stress through meditation, relaxation and hobbies. avoid toxins, ඒ කියන්නේ heavy metals, excessive alcohol වගේ දේවල් වලින් අයින් වෙලා ඉන්න එක ගොඩක්ම වැදගත්. central nervous system එකට ගොඩක් වෙලාවට excessive alcohol use එක damage කරන්නේ. excessive alcohol addiction එකක් තියෙන අය, ඊළඟට smoking වලට addiction එකක් තියෙන අයගේ ගොඩාක් තියෙන debility මේ මොනවා හරි ලෙඩ හැදෙන්න ලොකුම හේතුව වෙනවා. ඒ ගොඩක් ලෙඩ central nervous system එක damage කරපුව ලෙඩ වෙන්න පුළුවන්. එතකොට අනිත් එක තමයි අපිට මේ nervous system එක protect කරන්න අපිට මේ safety equipment use කරන්න පුළුවන්. අපි මොනවා හරි dangerous දේවල් වල මේ යම වෙන activities කරන අය ඉන්නවනම් අර helmet දාන ඒ වගේ දේවල්. ඊළඟට control chronic conditions such as diabetes and hypertension. ගොඩක් වෙලාවට diabetes, hypertension වගේ දේවල් control එකේ තියාගත්තේ නැත්නම් ඒක ඊළඟට nervous system එකට damage කරන්න පුළුවන්. ඊළඟට අපේ age එකත් එක්ක කොහොමද nervous system එකේ structural change වෙන්නේ කොහොමද කියලා බැලුවත් brain volume එක ගත්තම gradual loss of brain mass, especially in the prefrontal cortex and hippocampus. අපේ මොලේ සෛල විනාශ වෙවි යන එක තමයි වෙන්නේ වයසට යනකොට. ගොඩක් වෙලාවට hippocampus එක, ඒ වගේම prefrontal cortex එක
ඒකේ සෛල නැති වෙන්න පුළුවන්. ඊළඟට neuron loss එකක් තියෙන්න පුළුවන්. Slight reduction in the number of neurons and synaptic connections in certain regions. Myelin degradation, slower nerve conduction due to thinning of the myelin sheath. Reduced neurogenesis, lower production of new neurons in areas like the hippocampus. ඒ වයසට යනකොට nervous system එකේ structural වෙනස් වීම වෙන විදිය, functional and cognitive changes of the nervous system with age. එතකොට slower processing speed, අපි ගොඩක් වෙලාවට මොනවා හරි task එකක් complete කරන්න, coordinate කරන්න ඒ යන time එක වැඩි වෙන්න පුළුවන්. memory decline එක දන්නවා, dementia එනවා ගොඩක් වෙලාවට වයසත් එක්ක. short term memory and working memory are often more affected than long term memory. Reduced sensory acuity, vision, hearing, taste and smell may decline due to both peripheral and central nervous system changes. Sleep disruptions, alterations in circadian rhythms and reduced melatonin production can impair sleep quality. ඒ තමයි අර අපේ වයසට යනකොට අපේ අර nervous system එකේ තියෙන changes නිසා අපිට ඇති වෙන දේවල් තමයි මේ sleep disruption එක, sensory activities අඩු වෙන එක, memory අඩු වෙන එක and අපේ coordination level speed එක අඩු වෙන එක. එතකොට ඒක healthy aging strategies අපිට අනුගමනය කරලා ඒක අඩු කරගන්න පුළුවන්. mental exercise කරන්න, ගොඩක් වෙලාවට reading, puzzles and new learning help preserve cognitive function. Physical activity, ගොඩක් අය මේ sports වගේ දේවල් enhance blood flow to the brain and supports neurogenesis. exercise කරාම ගොඩක් sport එකක් වගේ මොනවා හරි දෙයක් කරන්න පුළුවන්, ඒ වගේ දේවල්. ඊළඟට social engagement එක වැඩි කරත් අපි එතකොට ඒ අර ගොඩක් වෙලාවට අපිට depression වගේ දේවල් එන්න පුළුවන්, risk එක අඩු කරගන්න පුළුවන්. ඊළඟට good sleep hygiene එකක් follow කරන්න පුළුවන්. ඒක අපේ ගොඩක් හොඳයි අපේ nervous system එකේ health එකට, mood regulation එකට, memory එක maintain කරන්න, ඒ වගේ දේවල් වලට. ඊළඟට nutritional support එක හොඳට තියාගන්න. diets rich in antioxidants, omega 3 and B vitamin. ඒ වගේම තමයි අර අපිට මේ brain health එකට support කරන්නේ නැති කැම බීම වර්ග වලින් ඈත් වෙලා ඉන්න එක. ඒ කියන්නේ alcohol, අර ගොඩක් සීනි තියෙන කෑම, ගොඩක් තෙල් තියෙන කෑම, artificial කෑම, ඒ වගේ දේවල්, preservations ගොඩක් use කරපු කෑම, chemical ingredients ගොඩක් තියෙන කෑම වර්ග වලින් අයින් වෙලා හොඳ rich diet එකක් ගන්න එක. That's all for today. Any questions? මම දැනගන්න ඕනේ ડોක්ටර් කිව්වේ අර මේ මොකද්ද dendrites තව neuron එකට connect වෙනකොට ඒක usually connect වෙන්නේ තව dendrites වලද නැත්නම් axion terminals වලද? Axion terminals එකට. axion terminals වලනේ. හරි. එතකොට අර plus minus වගේ එහෙම වෙන්නේ. ඔව්. එක නියුරෝන එක action එකේ අග තමයි අනිත් නියුරෝන cell body එකේ තියෙන dendrites වලට connect වෙලා තියෙන්නේ. හරි. Thank you doctor. ડોක්ටර් මේ අපේ දැන් නියුරෝන් එක රිසෙප්ටර් එකක් විදිහට අපි හිතමු දැන් ටෙම්පරේචර් එක හඳුන ගන්නවා. ඊට පස්සේ ඒකේ හින්ඩ් එකේදී ඒක අනිත් නියුරෝන් එකට පාස් කරන්නේ කිමිකල් එකක් විදිහට නේද? ඔව්. chemical signal එකක්. ඔව්. ඒ කිමිකල් එකේ quality එක වෙනස් වුණොත් අර ඊළඟ නියුරෝන් එකේ රිසෙප්ටර් එකට අයිඩෙන්ටිෆයි කරන්න බැරි වෙනවා නේද මේ හරිම සිග්නල් එක මොකක්ද කියලා. ඒ කියන්නේ මම quality එක වෙනස් වුණත් කිව්වේ. quality එක කියන්නේ දැන් හදිසියේ අපි ඇඟේ තියෙන මොකක් හරි chemical imbalance එකක් හරි මොනවා හරි අපේ ආහාරවල තියෙන මේ පෝෂණය අඩුකමක් නිසා වගේ ඒ නියුරෝන් එකෙන් ජෙනරේට් කරන chemical එක නියුරෝන් එකෙන් ඩිජෙනරේට් වෙන chemical එක ගොඩක් වෙලාවට අපි කියන්නේ අර serotonin, endorphin ඒ වගේ chemical එකක්. dopamine ඒවට තමයි අපි neurotransmitters කියලා කියන්නේ. ඒකෙදි
ඒකෙදි අපිට එහෙම ක්වලිටි වෙනස් වීමක් එහෙම දෙයක් අපි ගන්නෙ නැහැ. ඒක අර දැන් මේ ඒක තමයි අර දැන් මොනාහරි ලෙඩක් තියෙන කෙනෙකුට මොනාහරි ප්‍රශ්නයක් තියෙන කෙනෙකුගේ තමයි ඒක වෙනස් වෙන්නේ. එහෙම නැත්නම් හෙල්දි පර්සන් කෙනෙකුගේ ඒක ක්වලිටි එක වෙනස් කියලා කියන්න බෑ. නියුරෝ ට්‍රාන්ස්මිටර්ස් හරි විදියට තමයි ජෙනරේට් වෙන්නේ. අපි ඩොපමින්, සෙරොටිනින් ලෙවල් එක තමයි ඒකෙන් ගන්නෙ. එතකොට අපි ගන්න ආහාරවල ගුණාත්මක භාවය මත ඒකේ ක්වොලිටි එක වෙනස් වීමක් වෙන්නේ නැහැ නේ. ආහාරවල ගුණාත්මක භාවය මත ඒකේ ක්වලිටි එක වෙනස් ක්වලිටි එක කියන්නේ මේ කෙමිකල් ඉන්ග්‍රීඩියන්ට්ස් ඒකේ අර ස්ට්‍රක්චර් එක ඒව වෙනස් වෙන්නේ නැහැ. මේ කියන්නේ දැන් සෙරොටිනින්, ඩොපමින් ඒකේ අර කෙමිකල් ඒක වෙනස් වෙන්නේ නැහැ. බට් අපි ගන්න ආහාරවල ගුණාත්මක භාවය වෙනස් වෙනකොට ඒක දැන් නියුරෝ ට්‍රාන්ස්මිටර්ස් රිලීස් වෙන එකේ වෙනස් වීමක් වෙන්න පුළුවන්. ඒ හරහා කෝඩිනේෂන් ප්‍රශ්න එහෙම එන්න පුළුවන්. ගොඩක් ආහාර කියන්නේ ගොඩක් අය ඇල්කොහොල්, ස්මෝකින් ඒ වගේ දේවල් වලදී ස්නායු දුර්වල වෙන නිසා. අර ස්නායු දුර්වල වෙන දෙයක් මොනවා හරි ගත්තොත් ඒකේ අර නියුරෝ ට්‍රාන්ස්මිට් දුර්වල වෙන්න පුළුවන්. ඉතින් අර නැත්නම් එහෙම නැත්නම් අරකේ ස්ට්‍රක්චර් එකේ එහෙම වෙනස් වීමක් වෙන්න අමාරුයි. ඒක වෙනස් වෙන්නේ නැහැ. ස්ට්‍රක්චර් එකේ වෙනස් වීමක් වෙන්නේ නැහැ. කන්සන්ට්‍රේෂන් වෙනස් වීමක් තමයි එන්න පුළුවන්. මේ ජීවිත ડોක්ටර් කෙනෙක් හිතා ගන්න බැරි විදිහට වෙනස් කරා මේ පොඩි ටෙක්නික්ස් ඇතුලේ. එහෙම ගොඩක් අය ඉන්නවා දැන් මේ ડોක්ටර් එන්නකෝ මේ වෙලාවක අපේ ඔය මේ ක්ලාසස් එකෙන් තියෙන වෙලාවක මේ ඒක හිතා ගන්න බෑ. ඒගොල්ලෝ අවුරුදු ගණන් හිර වෙලා ඉඳපු ඒ thinking pattern එක ඒක වෙනස් වෙලා තියෙනවා. සමහර මම පොඩි වෙනස් ටෙක්නික් ටිකක් පාවිච්චි කරනවා මේ කෙනෙක්ගේ අර මේ ගැඹුරු නිද්‍රාවකට යවලා ඒකේ එයාගේ නම වෙනස් කරලා එයාගේ බ්‍රේන් එක එයා වඳුරු ගන්න නම චේන්ජ් කරලා එයාගේ කොග්නිටිව් එක චේන්ජ් කරනවා වගේ දේවල් කරලා තියෙනවා. එතකොට ඔය ෆෝබියා වලට එහෙම අපි හදන ෆෝබියා සයින් කරන්න SUD එහෙම හදලා ට්‍රේන් කරන්නේ. සෙෂන්ස් 5-6 යන්න ඕනේවා මේ හරි පහසුවෙන් කරන්න පුළුවන්. ඒකයි මම මේ විෂය මේ ඉන්න මිනිස්සු ගැන සාමාන්‍ය අයට මේ තෙරපිස්ට්ලාට එහෙම ඉගෙන ගන්න කියන්නේ හරි වටිනවා. මේ අපි අමාරුවෙන් කරන්න ඕන ගොඩක් දේවල් පහසුවෙන් කරගන්න පුළුවන් මේ ප්‍රැක්ටිස් කරනකොට. ඉතින් ડોක්ටර්ට මම ස්තුතිවන්ත වෙනවා මේ දැනුම නිර්ලෝභීව දෙන එකට. මේ මොකද ගොඩක් අය මේවා ඉගෙන ගන්නවට කැමති නැහැ ડોක්ටර්. ඉතින් ඒක තමයි මේ ඇත්ත දේ. ඉතින් ඒකෙන් මම ඉතින් ස්තුතිවන්ත වෙනවා මේ ડોක්ටර්ට. මේ ළමයින්ට මේ ගැන කියලා දෙනවට. හරි. එහෙමනම් මොනවා හරි ඔයගොල්ලන්ට පැහැදිලි කරගන්න දේවල් තියෙනවා නම් group එකේ voice message එකක් දාන්න. දැන් මගෙත් එහෙම groups තියෙනවා. ගොඩාක් කට්ටිය ඒගොල්ලන්ගේ ප්‍රශ්න දානවා. මම ඒවට ඉතින් මට දෙන්න පුළුවන් සහයෝගය ලබා දෙනවා. ඔයගොල්ලොත් එහෙම කරන්නේ ගැටලුවක් නැහැ. මේක ගැන තව දැනුම අලුත් දේවල් තියෙනවා නම් group එකේ share කරගන්න. අපි දැනුම වැඩි කරගමු. එහෙමනම් අදට ප්‍රමාණවත් නේද ඔයගොල්ලන්ට? ආලේ ඇති නේද? තව කතා කරන්න තියෙනවද? හරි නේද ડોක්ටර්? එහෙනම් මම මේක මේ වීඩියෝ එක කරන්නම්. අපි තව මගේ හරි නේද? මේ ප්‍රශ්න මොනවා හරි නෑ නේද? තව තියෙනවද? හරි ડોක්ටර්, මොනවා හරි තිබුණොත් WhatsApp group එකේ දාන්න පුළුවන් නේ. අපි එමුණොත් අදට සමුගනිමු. ලබන සතියේ නැවත හමු වෙන බලාපොරොත්තු වෙයි. Good night. Okay, good night. Thank you for participating. Thank you, doctors. Good night. Thank you, doctor. Good night, doctor. Thank you so much. Good Thank you, night. doctor. Good night.